ආයිබෝන් දුවේ පුතේ සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනයේ හදාරන සිසුන් වෙනුවෙන් පුතේ පවත්වන විශේෂ ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවත් එක්ක තමයි ඔයා අද එකතු වෙලා ඉන්නේ. අද අපි සාකච්ඡා කරන්නේ පුතේ 2017 MCQ පේපරයට අදාළ දෙවනි කොටස. රයිට් මේකේ පළවෙනි ප්‍රශ්න 20 පුතේ අපි සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරා. දෙවනි ප්‍රශ්න 20 තමයි පුතේ දැන් අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. රයිට්. හරි. එතකොට පුතේ ඔයා දන්නවා සාමාන්‍ය පෙළට ඔයා කොමර්ස් විෂය හදාරනවා නම් අනිවාර්යයෙන්ම පුතේ ඒකක් ගන්න. මොකද ඒකක් ගන්න පහසුම විෂයක් තමයි පුතේ මේ කොමර්ස් විෂය කියන්නේ. එතකොට පුතේ අවුරුදු 10ක විතර පාස් පේපර් ටික ඔයා කරනවා කියන්නෙම ඔයාට දන්නේම නැතුව පුතේ රයිට් මේකට ඒ සාමාර්ථයක් ගන්න පුළුවන්. මොකද පුතා සාමාන්‍ය පෙළ ව්‍යාපාරා ගිණුම් කරන අධ්‍යයනය කියන විෂය හරියට අල්ලගත්තොත් පුතේ ලොකුවට මහන්සි වෙන්න දෙයක් නැහැ, ලොකුවට පාඩම් කරන්න දෙයක් නැහැ. මේකට හොඳට ඒකක් ගන්න පුළුවන්. රයිට්. එහෙනම් අපි යමු පුතේ ප්‍රශ්නාංක 21 ඉඳන් සාකච්ඡා කරන්න 2017 MCQ පේපරේ. රයිට්. හරි. ඉදිරියේදී පුතේ අපි 2018 19 20 21 22 23 24 වෙනකම් සම්පූර්ණයෙන් පුතේ MCQ පේපර් ටික කතා කරනවා. MCQ පේපර් ටික ඉවර වෙච්ච ගමන් පුතේ අපි රචනා ප්‍රශ්න ටික ගණිතමය ප්‍රශ්න නේද දෙවෙනි කොටස සම්පූර්ණයෙන් සාකච්ඡා කරන්න ගන්නවා. ඒත් එක්කම රයිට් ඔයාලට පාඩම් ටික බැරන ළමයි පාඩම් ටිකත් කොහොම හරි ගොඩ දාගමු. රයිට් පොඩි සෙමිනාර් ටිකක් එහෙමත් ඉස්සරහට යනවා. ඒ නිසා වැඩ ටික ලස්සනට කරන්නයි තියෙන්නේ. හරි. පුතේ 21 බලන්න. ව්‍යාපාරයේ ලෙජරේ දැක්වෙන විකුණුම් ගිණුම. ළමයි විකුණුම් කියන්නේ වික්කාම අපිට ආදායමක් ලැබෙන්නේ. විකුණුම් කියන්නේ ආදායම් ගිණුමක්. රයිට්. ඒ වගේම ගැනිලි ගිණුම. පුතේ ගැනිලි කියන්නේ මොකක්ද? ගැනිලි කියන්නේ වියදමක්. රයිට්. සෝරි. ගැනිලි කියන්නේ වියදමක් නෙවෙයි හිමිකමෙන් වෙන අඩුවීමක්. රයිට්. ගැනිලි කියන්නේ ගොඩක් කට්ටිය හිතන්නේ වියදමක් කියලා. හැබැයි පුතේ ගැනිලි කියන්නේ වියදමක් නෙවෙයි රයිට් මොකද්ද හිමිකමෙන් සිදුවන අඩුවීමක්. අන්න නිසා පුතේ මේකට උත්තරේ තමයි විකුණුම් ගිණුම කියන්නේ ආදායම් ගිණුමක්, ගැනිලි කියන්නේ හිමිකම් ගිණුමක්. 21ට උත්තරේ කීයද පුතේ? 21ට උත්තරේ අංක 1. 21ට උත්තරේ අංක 1. අන්න ඒ විදිහට ලස්සනට විෂය කරුණු හදාගමු. 22 පහත ගනුදෙනු අතරින් පොදු ජර්නලයේ සටහන් කළ යුතු ගනුදෙනුවක් වන්නේ. පුතේ ඔයා දන්නව නේද? මුදල් පොත, සුළු මුදල් පොත, බැංකු ගිණුම, රයිට් ගැනුම් ජර්නලයේ, විකුණුම් ජර්නලයේ, පොදු ජර්නලයේ කියලා තියෙනවා. රයිට් නේද? රයිට් ඒවට ආවේනික ගනුදෙනු තියෙනවනේ. අපි බලමු. අයිතිකරු පුද්ගලික ප්‍රයෝජනයේ සඳහා මුදලින් 2000ක් ගැනීම. පුතේ අයිතිකාරයා තමන්ගේ පුද්ගලික ප්‍රයෝජනයට මුදලින් 2000ක් ගන්නවා කියන්නේ ඒක දාන්නේ පුතේ මොකේද? මුදල් පොතේ. රයිට් ඒක දාන්නේ මොකේද? මුදල් පොතේ. මුදලින් ගන්න දේවල් මුදල් පොතේ දාන්න. රයිට් පළවෙනි එක මුදල් පොත. රයිට් ඔයා ලියා ගන්න. ණයගැතියන්ගෙන් 2000ක බොල් ණය ලෙස කපා හැරීම. අපිට හිතනවා පොදු ජර්නලයේ කියලා. අපි ඉතුරු ඒවාත් කියවලා බලමු. හරි. යන්ත්‍රයක් අත්පිට මුදලට මිලදී ගැනීම. පුතේ යන්ත්‍රයක් ගන්න එක දාන්නේ මුදල් පොතේ තමයි. මුදල් අඩුවීමක්නේ. ඊට පස්සේ බඩු තොගයක් ණයට ගැනීම. අන්න ගැනුම් ජර්නලයේ දානවා. රයිට් ගැනුම් ජර්නලේ. මේකේ උත්තරේ තමයි පුතේ ණයගැතියන්ගෙන් 2000ක් බොල් ණය ලෙස කපා හැරීම. එහෙනම් 22ට උත්තරේ කීයද? 22ට උත්තරේ අංක 2. 22ට උත්තරේ අංක 2. ඒ නිසා පුතේ මේ විදිහට පාස් පේපර් ටික හරි ක්ලීන් එකට රයිට් නේද? ඉවර කරගන්න. මේ පාස් පේපර් ටික එහෙම සම්පූර්ණයෙන් පුතේ මහන්සිලා ඉවර කරගන්න. මොකද මේවා කරනවා කියන්නේ පුතේ විභාගේ පේපරේ කරලා ගියා වගේ තමයි. විභාග පේපරේ කරලා ගියා වගේ තමයි. ඒ නිසා ඔයාගේ A9ක් ගන්න තියෙන එක ළමයි ඒකක් අඩු කරන්න එපා. රයිට්. ඒ නිසා කොමර්ස් විෂය කරනවා කියන්නේ අනිවාර්යෙන්ම මේකට ඒකක් දාගන්න. රයිට්. මේකට ඒකක් දාගන්න නැත්නම් අපරාධයි. හරි. ඊට පස්සේ බලන්න පුතේ 23යි 24යි බැංකු සැසඳුම් ගාණක්. රයිට් බැංකු සැසඳුම් වල තියෙන ගාණක්. රයිට්. මෙයා අහනවා පුතේ ඉහත හේතු අතරින් බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂයට වඩා වැඩි වීමට හේතුව. රයිට්. ඒ කියන්නේ පුතේ රයිට් බැංකුව හදන බැංකු ප්‍රකාශනයත් අපේ හදන බැංකු ගිණුමක් තියෙනවනේ. බැංකුව හදන බැංකු ප්‍රකාශනයට වඩා
අපේ ගිණුම වැඩි වෙන්නේ ඇයි? රයිට් අපේ ගිණුම වැඩි වෙන්නේ ඇයි? බලන්න පුතේ එක තැන්පත් කළ නමුත් නිෂ්කාශනයේ නොවු චෙක්පත් අන්න වැඩි වෙනවා. ඒ කියන්නේ පුතේ අපේ ගිණුමේ තැන්පත් කරාට ඒක බැංකුවට නිෂ්කාශනය වෙලා නැහැ තාම. බැංකුවේ තැන්පත් කරගෙන නැහැ. අන්න නිසා පුතේ අපේ ගිණුම වැඩි. ඒ කියන එකක් උත්තරේ. බැංකුවට ලැබී ඇති ණයගැති ප්‍රේෂණ නැහැ. පුතේ ඒකෙන් වෙන්නේ බැංකු ගිණුම වැඩි වෙලා අපේ බැංකු ගිණුමේක සටහන් වෙලා නැති නිසා. එතකොට අපේ බැංකු ගිණුම අඩුයි ඈ. ඒක ඉන්නේ. ස්ථාවර නියෝග මත ගෙවා ඇති රක්ෂණ ගාස්තු. අන්න රයිට් හරි පුතා. ස්ථාවර නියෝග මත රක්ෂණ ගාස්තු ගෙවුවොත් බැංකුවෙන් ගෙව්වා වුණාට පුතේ අපි තාම දන්නේ ගෙව්වද නැද්ද කියලා. රයිට්. අන්න නිසා අපේ ගිණුමේ ශේෂය වැඩි. උත්තරේ පුතේ A1යි C1යි 23ට උත්තරේ කීයද එනම් 23ට උත්තරේ පුතේ 3. 23ට උත්තරේ 3 A1යි C1යි. A1යි C1යි 23ට උත්තරේ කීයද 23ට උත්තරේ 3. රයිට්. 24 හරි. අහන ළමයි 2017 සැප්තැම්බර් 30 දිනට සංශෝධිත බැංකු ශේෂය. රයිට්. ඒකට අපි සරලව පුතේ T ගිණුමක් රූල් කරනවා සංශෝධිත බැංකු ගිණුම කියලා. රයිට්. මොකද්ද? සංශෝධිත මොකක්ද ළමයි? බැංකු ගිණුම. ඔයාලට T ගිණුම් මෙහෙම ගහන්න බෑ විභාගෙදී. විභාගෙදී T ගිණුම් ගහන්න බෑ. මම ඔයාලට මේ පොඩ්ඩක් පැහැදිලි කරන්න තමයි මේක T ගිණුමක් ගහන්න. රයිට්. නැත්තම් සාමාන්‍යයෙන් මොකද්ද? බැංකු ගිණුමක් ගහන්න ඕන ළමයි ඈ. බැංකු ගිණුමක් ගහන්න ඕනේ. T ගිණුමක් එහෙම ගහන්න බෑ. T ගිණුම් ගහන්න බෑ. බැංකු ගිණුමක් ගහන්න ඕනේ ඈ. සංශෝධිත බැංකු ගිණුම. මොකද්ද ළමයි? සංශෝධිත හරි සංශෝධිත මේක මොකක්ද බැංකු රයිට් ගිණුම සංශෝධිත බැංකු ගිණුම මම නිකන් T ගිණුමක් ගැහුවේ රයිට් පුළුවන් වෙන්නේ නිකන් කියන්න රයිට් පුතේ බැංකු ගිණුමේ ශේෂය 14100 කියලා තියෙනවනේ නම් මෙතන බැංකු ගිණුමේ ඊගේ ශේෂය එනවා ළමයි කීයද 14100යි බැංකු ගිණුමේ ශේෂය 14100යි පුතේ තැන්පත් කළ නමුත් නිෂ්කාශනය නොවූ චෙක් එක මේකට අදාළ නැහැ. මොකද තැන්පත් වෙලා තියෙන්නේ. ඒක මේකට අදාළ නැහැ. රයිට් ණයගැති ප්‍රේෂණ දාන්න ඕනේ පුතේ. ණයගැති ප්‍රේෂණ මේක හර කරන්න ඕනේ. රයිට් ණයගැති ප්‍රේෂණ කීයද? ණයගැති ප්‍රේෂණ 2500යි. ණයගැති ප්‍රේෂණ 2500. රයිට්. ඊට පස්සේ පුතේ ස්ථාවර නියෝග මත ගෙවීම මේකෙන් අඩු වෙන්න ඕනේ. ස්ථාවර නියෝග මත ගෙවීම. රයිට්. ස්ථාවර නියෝග මත මොනවා ළමයි ගෙවීම ස්ථාවර නියෝග මත ගෙවීම කීයක් තියෙනවද 3500ක් තියෙනවා ස්ථාවර නියෝග මත ගෙවීම 3500ක් තියෙනවා එහෙනම් පුතේ මේක බැලන්ස් කරලා ගමු අපි මේකේ උත්තරේ එහෙනම් ළමයි 0.06යි මෙතන කීයද 6යි 16600යි මේ පැත්තේ කීයද 16600යි ඊට පස්සේ පුතේ මේ පැත්තේ පාගේ ශේෂය එනවා රයිට් 16600න් අඩු කරන්න තියෙන ළමයි කීයද 3500ක්. එහෙනම් මෙතන 100යි රයිට් මෙතන 3යි 13000 කීයද ළමයි 100. එහෙනම් සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය ළමයි කීයද 13100යි. එහෙනම් 24ට උත්තරේ කීයද පුතා? 24ට උත්තරේ අංක 3. රයිට් හරි නේද? 24ට උත්තරේ අංක 3 රයිට් නේද? ඔයගේ ගණන් ටිකක් හදමු අපි. ඔයගේ ගණන් ටිකක් හදාගත්තොත් පුතේ මේකට ඒකක් දාගන්න එක මහ ලොකු දෙයක් නෑ නේද? මහ ලොකු දෙයක් නෑ ඒකක් දාගන්න එක. ඒ නිසා මහන්සිලා අපි පාස් පේපර් ටික හදාගමු නේද? දැන් ඔයා හොඳ උසස් පෙළ විෂයක් කරන්න ඉන්නවා නම් උසස් පෙළට මොනවා හරි කරන්න ඉතින් ඉන්නවා නම් පුතේ හොඳ ඉස්කෝලේකට යන්න ඉතින් ඉන්නවා නම් සාමාන්‍ය පෙළ රිසාර්ට් එක ගොඩක් වැදගත් නේද? සාමාන්‍ය පෙළ රිසාර්ට් එක ගොඩක් වැදගත්. ඒ නිසා ඒක අඩු කරගන්න එපා. පුළුවන් තරම් නේද? ඒ ප්‍රමාණය වැඩි කරගන්න. රයිට්. හරි ඊට පස්සේ පුතේ සරණගේ ව්‍යාපාරය නේද අර මතකද ඔයාට ඉස්සර කතාවක් ගියා සිදු කියලා ඒකේ සරණ කියලා එකෙක් හිටියා සරණගේ ව්‍යාපාරයේ සුළු මුදල් අග්‍රිමේ 3000 කියා මෙයාගේ පුතේ සුළු මුදල් අග්‍රිමේ ඔන්න මම පැහැදිලි කරන්නම් මෙයාගේ ළමයි අග්‍රිමේ තියෙනවලු රයිට් සුළු මුදල් අග්‍රිමේ 3000යිලු මෙයාගේ සුළු මුදල් අග්‍රිමේ කීයද 3000යි ඔන්න තියෙනවා සුළු මුදල් අග්‍රිමේ 3000යි ඊට පස්සේ පුතේ සැප්තැම්බර් මාසයේ මෙයා වියදම් කරගන්නවලු 2800ක් රයිට් සැප්තැම්බර් මාසයේ වියදම් කරගන්නවලු 2800ක් එන ළමයි මෙයා ගාව ඉතිරිය කීයද රයිට්
ඉතිරිය right මේව ලස්සන හදා ගන්න. මෙයා ගාව ඉතිරිය කීයද පුතේ? රුපියල් 200යි right. එහෙනම් අග්‍රිමේ 3000යි නම් 2800ක් වියදම් කර ගන්නව නම් පුතේ මෙයා ගාව ඉතිරිය කීයද? රුපියල් 200ක් ඉතුරුයි. හරි. ඔක්තෝබර් 1 දිනට 3300ක් ප්‍රතිපූර්ණය කරනවා. 200ක් ඉතිරිව තියෙද්දි ළමයි ප්‍රතිපූර්ණය කරනවා. 200ක් ඉතිරිව තියෙද්දි 3300ක් ප්‍රතිපූර්ණය කරනවා කියන්නේ පුතේ මෙයා ගාව තියෙන මුළු මුදල දැන් කීයද? 3500. එන ළමයි මෙයාගේ අග්‍රිමය කීයද දැන්? මෙයාගේ අග්‍රිමය දැන් කීයද පුතා? 3500 වෙලා. මොකද 200ක් ළඟ තියෙද්දි පුතේ 3300ක් දෙන්න හේතුව නැහැනේ. 200ක් ළඟ තියෙනවා නම් 2800 දෙන්න ඕනේ. හැබැයි 3300ක් දෙන්නේ පුතේ කලින් 3000ක තිබ්බ අග්‍රිමය දැන් 3500ක් වෙලා. ඒ කියන්නේ අග්‍රිමේ පුතේ කීයකින්ද? 500කින් වැඩි වෙලා. අග්‍රිමේ පුතේ කීයකින්ද? 500කින් වැඩි වෙලා. එහෙනම් බලන්න උත්තරේ ඔක්තෝබර් මාසයේ සඳහා සුළු මුදල් අග්‍රිමේ වටිනාකම 3500කි. ඇත්ත නේද? ඔක්තෝබර් මාසේ පුතේ සුළු මුදල් අග්‍රිමේ වටිනාකම 3500 නම් 25ට උත්තරේ කීයද? 25ට උත්තරේ අංක 1. 25ට උත්තරේ ළමයි කීයද? 25ට උත්තරේ අංක 1. අන්න එහෙම හදමු අපි කොහොම හරි නේද? අවුරුදු 10ක පාස් පේපර් වලට කතා කරනවා. එතකොට පුතේ මේ ටික කරගත්තත් ඔයාට හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ අපි විභාගේ ලඟ වුණාම ළමයි අනුමාන පේපර් සෙට් එකක් කතා කරනවා. අනුමාන පේපර් සෙට් එකක් එහෙම කතා කරනවා. පාඩම් මතක නැති ළමයි ඉන්නවනම් කියන්න. පාඩම් මතක නැති ළමයි ඉන්නවනම් කියන්න පුතේ සෙමිනාර් ටිකක් හරි දාමු. පාඩම් මතක නැති ළමයි ඉන්නවනම් නේද? සෙමිනාර් ටිකක් හරි දාලා රයිට් මේ වැඩේ කරමු. අපි දැන් අපේ ක්ලාස් 3කුත් යනවා. ක්ලාස් 3කුත් යනවා. ඔයාලට ඒකට සම්බන්ධ වෙන්න පුළුවන්. පැහැදිලිව නේද? කරගන්න පුළුවන්. රයිට්. 25 නම් සරණගේ ව්‍යාපාරයේ වැඩේ හරි. ඊට පස්සේ පුතේ ගැනුම් ජර්නලය කියන්නේ මතකද? මුදල් පොත, සුළු මුදල් පොත, රයිට් ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, බැංකු ගිණුම, පොදු ජර්නලය මේ මොනවද පුතේ? මූලික සටහන් පොත් නේද? මුදල් පොත, බැංකු ගිණුම, සුළු මුදල් පොත, ගැනුම් ජර්නලය, විකුණුම් ජර්නලය, පොදු ජර්නලය මූලික සටහන් පොත් 26ට උත්තරේ අංක කීයද පුතේ? 26ට උත්තරේ අංක 2. රයිට් 26ට උත්තරේ කීයද? 26ට උත්තරේ අංක 2. රයිට් 26ට උත්තරේ කීයද පුතේ? 26ට උත්තරේ අංක 2. රයිට් හරි නේද? 26ට උත්තරේ අංක 2. හරි. 27 පුතේ බලන්න. සූකිරි මොකද කරලා තියෙන්නේ? සූකිරි විසින් තම ව්‍යාපාරයේ නිෂ්පාදනය කරන කිරිහට්ටි 10ක් තම නිවසේ උත්සවයක් සඳහා ලබා ගැනීම. හරි ළමයි සූකිරි ඉන්නවා. සූකිරි තමන්ගේ ආයතනයේ නිෂ්පාදනය කරන කිරිහට්ටි 10ක් ගැනීම. පුතේ ඔකට වරාන් තුල ලියන්න අයිතිකරු සිදු කරන භාණ්ඩ ගැනීම කියලා. රයිට් වරහන් තුල ලියා ගන්න පුතේ ඔය ගනුදෙනුව තමයි අයිතිකරු සිදු කරන භාණ්ඩ ගැනීම. රයිට් අයිතිකරු සිදු කරන මොනවද ළමයි? භාණ්ඩ ගැනීම. රයිට් අයිතිකාරයා කරන භාණ්ඩ ගැනීම ඕකේ. අයිතිකරු සිදු කරන භාණ්ඩ ගැනීම. රයිට් මොකද මුදල් නෙමෙයිනේ. පුතේ නම් රයිට් අයිතිකාරයා භාණ්ඩ ගැනීම කරනවා කියන්නේ මේක දාන්න වෙන්නේ පුතේ ගැනුම් ජර්නලේවත් විකුණුම් ජර්නලේවත් නෙමෙයි දාන්න වෙන්නේ පුතේ මොකේද? පොදු ජර්නලේ. නම් 27ට උත්තරේ 3. 24 උත්තරේ පුතේ කීයද? 24 උත්තරේ 3. මේක දාන්න වෙන්නේ පුතේ මොකේද? මේක දාන්න වෙන්නේ ළමයි පොදු ජර්නලේ. මොකද අයිතිකාරයා කරන භාණ්ඩ ගැනීම. මේක අයිතිකාරයා කරන භාණ්ඩ ගැනීම නේද? අයිතිකාරයා කරන භාණ්ඩ ගැනීම නිසා තමයි ඔහොම දාන්න වෙන්නේ. හරි. ඊට පස්සේ 28 29 එකම ප්‍රශ්නයක්. බලමු අපි මොකද්ද වෙලා තියෙන්නේ කියලා. රයිට්. පුතේ බලන්න. ණයගැතියෙකුගෙන් 1200ක් ව්‍යාපාරයේ විසින් සටහන් කරලා තිබෙන විදිය බලනවා. රයිට්. ඒ කියන්නේ ළමයි මේක වැරදි නිවැරදි කිරීම ගානක්. මේ පාඩම් හරියට ඉගෙන ගත්තේ නැත්නම් ළමයි රයිට් මේ වැරදි නිවැරදි කිරීම කරන්න බෑ. මේක ඇත්තටම ළමයි හිතන්න තියෙන දෙයක්. රයිට් නේද? එහෙම නැතෝ කඩපාඩම් කරන දෙයක් නෙමෙයි ඈ. රයිට් මේක පොඩ්ඩක් හිතන්න තියෙන දෙයක්. හිතුවාම තමයි මේක අපිට පොඩ්ඩක් තේරෙන්න ගන්න ඈ. හිතුවාම තමයි ළමයි තේරෙන්න ගන්නේ. හරි බලමු අපි කොහොමද මේක හදන්නේ කියලා. රයිට්. හරි පුතේ. රයිට් අපි ගිණුම් දෙකක් ගහ ගන්නවා. රයිට් ගිණුම් දෙකක් ගහ ගන්නවා ළමයි. මේ පැත්තේ දුන් වට්ටම්
right දුන්වට්ටම් ගිණුම මේ පැත්තේ ළමයි මොකද්ද right ණය ගැති ගිණුම right ණය ගැති ගිණුම මම ලේසියට තමයි පුතේ T ගිණුම් පාවිච්චි කරන්නේ මම ලේසියට T ගිණුම් පාවිච්චි කරන්නේ විභාගෙදී නේද right කියන්නේ second paper එක MCQ paper එක නම් මේ පළවෙනි paper එක නම් පුතේ අපිට T ගිණුම් නෙමෙයි කොහොම ඇදුවත් ගැටලුවක් නැහැ right second paper එකට අපිට මොනව කරන්න ඕනද second paper එකේ අනිවාර්යයෙන්ම T ගිණුම් ගහන්න බෑ right ඒක විභාගෙදී ලකුණු අඩු කිරීමක් හරි පුතේ දුන්වට්ටම් ගිණුම හර කරලා තියෙනවා 2100 මේ දුන්වට්ටම් ගිණුම හර කරලා තියෙනවා 2100ක් ණය ගැති ගිණුම බැර කරලා තියෙනවා කියද පුතේ 2100ක් right මොකද්ද මේකේ වැරද්ද මොකද්ද ළමයි මේකේ වැරද්ද තේරුම් ගන්න ඕනේ right පුතේ ණය ගැතියෙකුගෙන් right ලැබුච්ච දුන්වට්ටම් 1200යිලු පුතේ 1200 2100ක් විදියට මෙයා සටහන් කළා. කියන්නේ වැරද්ද තමයි පුතේ අදාළ ගිණුම් වල 900ක් වැඩි. මෙතන හරන් දුන්වට්ටම් ගිණුම හර වෙන්න ඕනේ 1200යි. ණය ගැති ගිණුම බැර වෙන්න ඕනේ 1200යි. හැබැයි පුතේ 900ක් වැඩියෙන් මේගොල්ලෝ මොනව කරනවද පුතා? right හර කරලා බැර කරලා right හරියට සටහන දාලා හැබැයි 900ක් වැඩියෙන්. එහෙනම් පුතේ මේකේ වරද නිවැරදි කරන්නේ දුන්වට්ටම් ගිණුම අපි බැර කරනවා පුතේ 900ක්. ඒ වගේම ණය ගැති ගිණුම හර කරනවා පුතේ කීයද 900ක. නම් මේකේ වරද නිවැරදි කිරීමේ සටහන තමයි ළමයි ණය ගැති ගිණුම හර ණය ගැති මොකද්ද ළමයි ගිණුම ණය ගැති ගිණුම හර කරනවා පුතා 900යි. ඒ වගේම දුන්වට්ටම් ගිණුම බැර කරනවා දුන්වට්ටම් මොකද්ද ළමයි ගිණුම දුන්නට්ටම් ගිණුම බැර කරනවා පුතේ කීයද 900යි. ණය ගැති ගිණුම හර කරනවා 900යි. දුන්නට්ටම් ගිණුම බැර කරනවා 900යි. මොකද નિયમિત ගිණුම් වල පුතේ 900ක් වැඩියෙන් මේගොල්ලෝ දාලා. එහෙනම් පුතේ මෙයාගේ වරද්ද මොකද්ද? මෙයාගේ වරද තමයි පුතේ right ශේෂ පිරික්සුම අසමාන වෙන්නේ නැහැ. මොකද දෙපැත්තෙම එකම ගාන දාලානේ තියෙන්නේ. පළවෙනි උත්තරේ ගන්න බෑ. අවිනිශ්චිත ගිණුමේ ශේෂයක් එන්නේ නැහැ පුතේ. හරි. දුන්වට්ටම් 900ක් වැඩියෙන් નિયમિત ගිණුම් වල සටහන් කරලා අන්න පුතේ උත්තරේ 3. එහෙනම් දුන්වට්ටම් 900ක් පුතේ નિયમિત ගිණුම් වල සටහන් කළා. එහෙනම් 28ට උත්තරේ කීයද ළමයි? 28ට උත්තරේ 3. 28ට උත්තරේ ළමයි කීයද? 28ට උත්තරේ 3 නේද? 28ට උත්තරේ 3 නේද? මේක පුතේ අපි මේ channel එක හැදුවේ සාමාන්‍ය පෙළ දරුවෝ වෙනුවෙන්මයි. සාමාන්‍ය පෙළ දරුවෝ වෙනුවෙන්මයි හැදුවේ. අපි right උසස් පෙළට ඒ කියන්නේ උසස් පෙළ පාඩි තමයි මම කරන්නේ. උසස් පෙළ විෂයන් තමයි උගන්වන්නේ කොමර්ස් වලට අදාළව. ඒතකොට ඒකට අදාළව අපේ YouTube channel එකක් තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් පුතේ King of Icon කියලා. ළමයි 40000කට ආසන්න ප්‍රමාණයක් නේද? ඒ කියන්නේ 40යි ආසන්න ප්‍රමාණයක් පුතේ එකතු වෙලා තියෙනවා ළමයි අපිත් එක්ක. ඒ ඇත්තටම අපි right හිටපු ළමයිම තමයි පුතේ වීඩියෝ ෂෙයා කරලා යාළුවන්ට යවලා group වල එහෙම දාලා right මේ නේද? එච්චර ළමයි ප්‍රමාණයකට දැනුවත් කරලා තියෙන 40000ක් කියන්නේ නේද? 40000ක්. දැන් අපි මේ channel එක පටන් අරන් බොහොම ටික දවසයි තාම. ඒ නිසා අපේ වීඩියෝ බලන වැඩ ටික කරගන්න ළමයි ඒ විදිහටම කරොත් පුතේ මේ channel එකත් right හැමෝම අනිවාර්යෙන්ම දැනගනි නේද? ඔයා search කරලා බලන්න පුතේ King of Icon කියලා. King of Icon මිලින්ද විජේසිංහ කියලා ගහලා බලන්න ඔයාලට තේරෙයි right තන ඉන්න ළමයි ප්‍රමාණය නේද? right ඔයාලගේ channel එක ගොඩාක් ළමයි කිව්වා සාමාන්‍ය පෙළ ක්ලාස් කරන්නේ නැද්ද? ඒ කියන්නේ මම උසස් පෙළ ක්ලාස් කරන්න පටන් ගද්දී සාමාන්‍ය පෙළ පන්ති නැවැත්තුවා ළමයි. හැබැයි දැන් මම ආපහු සාමාන්‍ය පෙළ ළමයින්ට මේ විදිහට වීඩියෝ එහෙම දාන්නේ right මොකද මේ දැන් උසස් පෙළ පන්තිත් එක්ක ආයි ටයිම් එකකුත් නැහැ. right පන්තියක් කරන්න ටයිම් එකකුත් නැහැ. ඒ වගේම දැන් අන්තිම මාසයේ වගේ නම් අපි කොහොම හරි ක්ලාස් එකක් දාලා වැඩ ටිකක් කරගමු right නේද? right සාමාන්‍ය පෙළ දරුවන්ට වීඩියෝ දාන්නෙත් පුතේ right ඔයා උසස් පෙළට එද්දි අපිට හම් වෙනවනේ. තේරෙනවද? ඔයා තාම දන්නේ නැතුණාට ඔයා උසස් පෙළ කොමර්ස් කරන්න එද්දි ඔන්ලයින් ක්ලාස් එකක් එහෙම හොයනවා නම් ඔයාට අපිව හම් වෙනවා. ඒතකොට පුතේ right ඔයා සාමාන්‍ය පෙළ කොමර්ස් කරලා නැත්තම් right නැත්නම් ඒකට රිසල්ට් එකක් අඩුයි නම් ඔයාට උසස් පෙළදී ලොකු ගැම්මක් නැහැ. ඒ කියන්නේ මේක කරගන්න පුළුවන්ද බැරිද කියලා හිතා ගන්න බෑ. ඒ නිසා පුතේ අපිට ගොඩක් දේවල් හදන්න තියෙනවා right. හැබැයි ළමයි අපි සාමාන්‍ය පෙළ අවුරුදු දෙකේම ඔයාව හදලා ගත්තොත් උසස් පෙළට නේද?
උසස් පෙළට එද්දී ඔයා මේකේ විෂය කරුණු ගොඩාක් දැනගෙන ආවොත් හරබැර ඔක්කොම දැනගෙන ආවොත් පුතේ මොකද වෙන්නේ? ඔයා දන්නේම නැතුව ලොකු රිසර්ච් එකකට ඔයාව ගෙනියන්න පුළුවන්. රයිට්? ඒ නිසාම තමයි සාමාන්‍ය පෙළ රයිට් දරුවන්ට වීඩියෝ ටික එහෙම දාලා කොහොම හරි ඔයාලවත් ගොඩ දාලා රයිට් නේද? එතකොට ඔයා උසස් පෙළට එද්දී පුතේ ඔයා උසස් පෙළ රයිට් කොමර්ස්ම නෙමෙයි එක එක විෂයන් කරන්න පුළුවන්. එක එක සයන්ස් කරන ළමයි ඉන්න පුළුවන් මෙතන නේද? මැත්ස් කරන ළමයි ඉන්න පුළුවන්. ඒක ගැටලුවක් නෑ. හැබැයි පුතේ කොහොම හරි රිසර්ච් එකක් ගන්න. මොකද ඔයා සයන්ස් නේද? මැත්ස් කරත් ළමයි ඔයා කැම්පස් ගියාට පස්සේ මේ කොමර්ස් වලට තියෙන දේවල් අහු වෙනවා. ඒකෙන් බේරෙන්න බෑ. ඒක හැම තැනම තියෙනවා. රයිට්. ඒ නිසා මත්යා ගන්න පුතේ ඒ ටික හරියට කරන්න. එහෙනම් ළමයි 28ට උත්තරේ කීයද? 28ට උත්තරේ අංක 3. ඊට පස්සේ 29 29 ළමයි ඉහත වරද නිවැරදි කිරීමේ දිත්සරණ පුතේ 900ක් වැඩි නම් 900ක් අඩු කරන්න ඕනේ නේද? අනිත් පැත්තට දාන්න ඕනේ. මෙහෙම ඉගෙනගෙන තියෙනව නේද? එහෙනම් පුතේ 900ක් වැඩි නම් හර පැත්තේ 900ක් බැර කරා බැර පැත්තේ වැඩි නම් හර කරා. එහෙනම් ණයකැති ගිණුම හර 900යි දුන්නට්ටම් ගිණුම බැර 900යි 29ට උත්තරේ කීයද පුතා? 29ට උත්තරේ අංක 1. 29ට පුතේ කීයද? 29ට උත්තරේ අංක 1. 29ට උත්තරේ අංක 1. රයිට්. පැහැදිලි ෂේප් නේද? හරි. 29ට උත්තරේ අංක 1. හරි. ඊළඟ බලන්න පුතේ. හරි. සුපිරි ක්‍රීඩා සමාජය ආයක සුපිරි එකක් ලු ඈ. රයිට් නේද? දිනන ඇති මං හිතන්නේ හැමතිස්සෙම. සුපිරි ක්‍රීඩා සමාජයේ 2016 1/1 දින සිට සමාජිකයන් 200ක්. හරි. එහෙනම් අපි ලියා ගන්නවා ළමයි. මේ විදිහට ඉන්නවා සමාජිකයන් right හරි සමාජිකයන් ඉන්නවා ළමයි කීයක්ද 200ක් හරි සමාජිකයෝ ඉන්නවා මෙතන 200ක් හරිද හරි ඒක හරි right මාසික සමාජික ගාස්තුව 50යි මාසික ගාස්තුව right මාසික මොකද ළමයි ගාස්තුව මාසික ගාස්තුව 50යි right සමාජිකයන් ගාන 200ක් ඉන්නවා ළමයි මාසික ගාස්තුව 50යිලු හරි ඊට පස්සේ 2016 රයිට් 30 දෙනෙක් මුදල් ගෙවලා නැල්ලු රයිට් අවුරුද්දට අදාළව රයිට් 30 දෙනෙක් මුදල් ගෙවලා නැල්ලු රයිට් පුතේ මුදල් ගෙව්වත් නැතත් රයිට් අපි වාර්ෂික ආදායම හොයාගමු අපි කොහොමද වාර්ෂික ආදායම හොයන්නේ රයිට් වාර්ෂික ආදායම වාර්ෂික මොකද්ද ළමයි ආදායම බලන්න මේ ළමයි රයිට් සමාජිකයෝ 200ක් ඉන්නවා සමාජිකයෝ 200ක් ඉන්නවා රයිට් මාසෙකට ගන්නවා 50ක් ඒක වැඩි කරනවා කියන්න පුතේ 12න් right නේද සමාජිකයෝ 200යි ඉන්නේ රයිට් මාසික ගාස්තුව 50යි ඒ වගේ 12ක් හම් වෙනවා බලන්න ගුණ කළා කීයද කියලා 250න් වැඩි කරනවා 12න් වැඩි කරනවා උත්තරේ කීයද පුතේ 1,20,000 එහෙනම් වාර්ෂික ආදායම පුතේ ලැබුණත් නැතත් අපි ආදායම් ප්‍රකාශයේ සටහන් කරනවා right වාර්ෂික ආදායම කියන එක පුතේ අපිට ලැබුණත් නැතත් අපි ආදායම් ප්‍රකාශයේ සටහන් කරනවා එහෙනම් ළමයි මේකේ උත්තරේ තමයි බලන්න 2016 වර්ෂයේ ආදායම් ප්‍රකාශයේ දැක්වෙන right සමාජික මුදල් ආදායම කියන පුතේ 1,20,000 මේක අපි පුතේ අර උපචිත පදනම අනුව නේද හරි උපචිත මොකද්ද ළමයි පදනම right උපචිත පදනම කියන එක අනුව පුතේ අපි සටහන් කරනවා අපිට ලැබුණත් නැතත් අපි මුළු ආදායම ප්‍රකාශයේ මොනවා කරනවද පුතේ සටහන් කරනවා right එහෙනම් උත්තරේ කීයද පුතේ 30ට උත්තරේ අංක 1 30ට උත්තරේ ළමයි අංක 1 30ට උත්තරේ අංක 1 right නේද වාර්ෂික ආදායම ගත්තේ right සමාජිකයෝ ගාන වැඩි කරනවා මාසික ආදායමින්. ඒතර මාසික ආදායම වෙනවා. ඒක වැඩි කරනවා 12න්. අන්න ඒ විදිහට අපි උත්තරේ ගත්තා. උපචිත පදනම මත. හරි. ඊට පස්සේ පුතේ හිස්තන් පුරවන්න. හරි. හිස්තන් පුරවන්න අපි බලමු මොනවද කියලා. හරි ළමයි ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමයේ ඍජු වෙනත් ඒ තුනට සංගලවරණක් දාලා ලියා ගන්න පුතේ ප්‍රාථමික පිරිවැය කියලා. right. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමයේ ඍජු වෙනත්. right. ඒ තුනට සංගලවරණක් දාලා ලියන්න පුතේ ප්‍රාථමික පිරිවැය ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් කියන්නේ පුතේ මොනවද ප්‍රාථමික පිරිවැය right ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත් කියන්නේ ප්‍රාථමික පිරිවැය පුතේ ඔයාලට මතකද
නිෂ්පාදන පිරිවැයන්නේ කොහොමද? පුතේ නිෂ්පාදන පිරිවැයන්නේ ප්‍රාථමික පිරිවැයට එකතු වෙනව මොනවද? පොදු කාර්ය පිරිවැය. නැත්නම් නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන එක එකතු වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ තමයි පුතේ මොකද්ද? මේකේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. උත්තරේ අංක 2. 31ට උත්තරේ පුතේ 31ට උත්තරේ අංක 2 නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. කියන්නේ ප්‍රාථමික පිරිවැයට එකතු වෙන්නේ පුතේ නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය කියන එක. right? ප්‍රාථමික පිරිවැයට එකතු වෙන්නේ පුතා මොකද්ද? නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. නිෂ්පාදන පොදු කාර්ය පිරිවැය. හරි. ඊට පස්සේ තමයි බලන්න. මැටි ගඩොල් නිෂ්පාදනය කරන ව්‍යාපාරයක පස්. right? පුතේ මැටි ගඩොල් හිතන්න ගඩොල් නිෂ්පාදනය කරන පුතේ ගඩොල් වල අන්තර්ගත දෙයක් නේද පස් කියන්නේ. right? ගඩොල් වල අන්තර්ගත දෙයක් නේද පස් කියන්නේ. ඒ කියන්නේ ඍජු ද්‍රව්‍යයක්. right? ඍජු ද්‍රව්‍යයක්. පුතේ ඍජු ද්‍රව්‍යය අයිති වෙන්නේ මොකටද? මම ඉස්සලා සංගල වරහණක් දාගන්නත් කිව්වා. ඍජු ද්‍රව්‍ය ඍජු ශ්‍රමය ඍජු වෙනත්. ඒ කියන්නේ පුතේ මොකටද අයිති වෙන්නේ? ප්‍රාථමික පිරිවැයට නේද? එහෙනම් ළමයි උත්තරේ right ගඩොල් හදන ආයතනයක පස් කියන්නේ අන්තර්ගත දෙයක්. ඒ කියන්නේ ඒක ඍජු ද්‍රව්‍යයක්. ඇතුලේ තියෙන ද්‍රව්‍යයක්. right? ඒක ඍජු ද්‍රව්‍ය කියලා අයිති වෙන්නේ පුතේ ප්‍රාථමික පිරිවැයට. ප්‍රාථමික පිරිවැය කොටසකේ 32ට උත්තරේ අංක 1. 32ට කීයද පුතේ? 32ට උත්තරේ අංක 1 වරහන් ඇතුළ ලියා ගන්න ඍජු ද්‍රව්‍ය පිරිවැයකි. right? ඒක ප්‍රාථමික පිරිවැය තියෙන ඍජු ද්‍රව්‍ය පිරිවැයකි. වරහන් ඇතුළ ලියා ගන්න පුතේ ඍජු මොකද්ද ළමයි? ද්‍රව්‍ය පිරිවැයකි. right? ඍජු ද්‍රව්‍ය පිරිවැයකි කියලා ලියන්න. ඍජු ද්‍රව්‍ය පිරිවැයකි. ඍජු මොනවද පුතා? ද්‍රව්‍ය පිරිවැයකි. right? ඍජු ද්‍රව්‍ය පිරිවැයකි. right? හරිද? හරි. අපි සාමාන්‍ය පෙළ ලං වෙලා ළමයි නේද? right? ලයිව් ක්ලාස් එකකම පටන් ගමු ඈ. සාමාන්‍ය පෙළ අන්තිම මාස 3 වගේ ලයිව් එකක් පටන් අරන් පාඩම් ටික කවර් කරගෙන ගණන් ටික හදලා කොහොම හරි ගොඩ දාගමු ඈ. බය වෙන්න එපා නේද? බය වෙන්න එපා අපි ඉන්නවා. ඒ නිසා ඔයා කිසි දෙයකට බය වෙන්න එපා. ඔයා වැඩ ටික කරා යන්න දැන්. ලස්සන වැඩ ටික කරා යන්න පුතේ. right? ඒ නිසා ගැටලුවක් කරගන්න එපා. ගැටලුවක් කරගන්න එපා. වැඩ ටික කරා යන්න. හරි ළමයි. 33 බලන්න. මේ ගොඩක් වැදගත් එකක්. 2015 1 දින ලක්ෂයක් වටිනා යන්ත්‍රයක් ගත්තලු. හරි. ළමයි කවද්ද අරන් තියෙන්නේ? right? දින එහෙම ලස්සන දාගන්න. right? 2015 1 දින මේ බලන්න. 2015 පුතේ ජනවාරි 1 වෙනිදා යන්ත්‍රයක් ගන්නවලු මෙයාලා ලක්ෂයකට. right? මේ විදියට හදන්න ඔයාලා දන්නව ඇති මේ වෙද්දි නේද? මේ වෙද්දි ඔයාලා දන්නවත් ඇති නේද? 2015 1 දින පුතේ ලක්ෂයකට යන්ත්‍රයක් ගන්නවා. හරි. හරි. වටිනා යන්ත්‍රයක් මිලදී ගත් අතර එහි ඵලදායි ජීව කාලයේ වසර 5කි. එම කාලයේ අවසානයේ සුන්බුන්නගේ ලක්ෂයකි. හරි පුතේ මෙයා අහනවා අපෙන් right 2016 right 12:31 දිනට 2016 12:31 දිනට right මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දාන right සමුචිත ෂය ප්‍රමාණය කොච්චරද? right? ඒ කියන්නේ 2016 12:31 දිනට පුතේ මේ විදිහට අපි දානවනේ පිරිවැය right? පිරිවැය මොකද්ද? සමුචිත ෂය නේද? පිරිවැය සමුචිත ෂය අන්න එහෙම කියලා දානවනේ ළමයි. හරි. එතකොට මේකේ අහන්නේ අපෙන් right මොකද්ද? සමුචිත ෂය. right? සමුචිත ෂය කොච්චරද? right? හරි. ඔක්කොටම කලින් අපි පුතේ හොයාගන්න ඕනේ right වාර්ෂික ෂය. right? නැත්නම් වාර්ෂික ෂය ප්‍රමාණය අපි හොයාගන්න ඕනේ. right? වාර්ෂික ෂය. right? එන සූත්‍රයක් තියෙනවා. right? වාර්ෂික හරි ෂය ප්‍රමාණය ගන්න පුතේ පිරිවැය තියෙනව නේද? පිරිවැයෙන් අඩු කරනවා සුන්බුන් අගය. පිරිවැයෙන් අඩු කරන සුන්බුන් අගය බෙදනවා පුතේ මොකෙන්ද? ජීව කාලයෙන්. right? නේද? පිරිවැයෙන් සුන්බුන් අගය අඩු කරලා බෙදනවා ළමයි ජීව කාලය. ඵලදායි ජීව කාලයෙන් බෙදනවා. right? හරි බලමු අපි අවුරුද්දක ෂය කීයද කියලා. හරි. එහෙනම් වාර්ෂික ෂය. එහෙනම් පුතේ යන්ත්‍රයේ වටිනාකම ලක්ෂ 6යි. යන්ත්‍රයේ වටිනාකම කීයද ළමයි? ලක්ෂ 6යි. සුන්බුන් අගය ලක්ෂයයි පුතේ. සුන්බුන් අගය ලක්ෂයයි. අය සුන්බුන් අගය කීයද? සුන්බුන් අගය ලක්ෂයයි. බෙදනවා ළමයි
ඵලදායි ජීව කාලය අවුරුදු 5යි. එහෙනම් ළමයි ලක්ෂයෙන් ලක්ෂයක් අඩු වුණාම ලක්ෂ 5යි. ලක්ෂ 5 බෙදුවොත් 5න් උත්තරේ පුතේ කීයද? ලක්ෂයයි. උත්තරේ ලක්ෂය. එහෙනම් ළමයි වර්ෂයකට ෂෙයා කරනවා කීයද? වර්ෂයකට ෂෙයා කරනවා ලක්ෂයක්. හරි. දැන් ඔයා තේරුම් ගන්න ඕනේ මෙන්න මේ දින දෙක අතර පරතරේ අවුරුදු කීයක්ද? හරි. මේ දින දෙක අතර පරතරේ අවුරුදු කීයද? ගොඩක් ළමයින්ට හිතෙන්න පුළුවන් අවුරුද්දක් කියලා. නෑ පුතේ. 2015 1 ඉඳන් 2016 1ට අවුරුද්දයි. රයිට්. ඊට පස්සේ පුතේ ජනවාරි 1 වෙනිදා ආයි දෙසැම්බර් 31 වෙනි අවුරුද්දයකනේ. එහෙනම් පුතේ මෙතන වසර දෙකක්. රයිට්. මෙතන ළමයි අවුරුදු කීයද? දෙකක්. එහෙනම් අවුරුද්දකට ෂෙයා කරනවා නම් පුතේ ලක්ෂයක්. රයිට්. අවුරුදු දෙකට කීයද පුතේ? උත්තරේ ලක්ෂ දෙකයි. අවුරුද්දකට ෂෙයා කරනවා නම් ලක්ෂයක්. මෙතන අවුරුදු දෙකක් තියෙනවා. අවුරුදු දෙකට රයිට් ෂෙයා කළ හැකි සමුචිත ෂය. රයිට්. සමුචිත ෂය කියන්නේ ෂය කොච්චර ප්‍රමාණයක්ද? උත්තරේ පුතේ 33ට උත්තරේ 3. 33ට උත්තරේ අංක කීයද? 33ට උත්තරේ අංක 3. රයිට්. සමුචිත ෂය ප්‍රමාණය මේ. රයිට්. මේවා හදා ගන්න ඕනේ නේද ළමයි? මේවා අනිවාර්යෙන් හදා ගන්න. මේවා අනිවාර්යෙන් හදා ගන්න පුතේ. මේවා අනිවාර්යෙන්ම හදා ගන්න අනිවාර්යෙන් හදාගෙන මේවා ලියා ගන්න. මේවා නේද? අපි පේපර් ඩිස්කෂන් එකක් කරද්දී ලියා ගන්න. ඔයාලට ටයිම් එක මදි වගේ නම් මොකද කරන්න ඕනේ? ටයිම් එක මදි වගේ නම් පුතේ චුට්ටක් වීඩියෝ එක නැවැත්තුවා. වීඩියෝ එක නැවැත්තුවා පිළිවෙලට ලියාගත්තා. රයිට්. වීඩියෝ එක නැවැත්තුවා පිළිවෙලට ලියාගත්තා. ඒ විදිහට තමයි කරන්නේ. ඒ විදිහට තමයි කරන්නේ. රයිට්. හරි. 34 මේකත් ගොඩක් වැදගත්. මේ ප්‍රශ්න ගොඩක් ළමයි වරද්දනවා පුතේ. මේ ප්‍රශ්න ගොඩක් දරුවෝ වරද්දනවා. වරද්දන්න එපා. මේවා ලේසි. රයිට්. 34. හරි. බලන්න පුතේ. හරි. මොකද්ද සිද්ධිය කියලා? මේ වගේම පොඩි ගණන් කොටසක් තියෙන්නේ මේකෙත් නේද? මේ වගේම චූටි ගණන් කොටසක් තමයි මේකේ තියෙන්නේ. හරි බලන්න පුතේ. හරි බලන්න. 2016 7/1 දින ගොඩනැගිල්ල රක්ෂණය කර වාර්ෂික රක්ෂණ ගාස්තුව ලෙස 18000ක් එදිනම ගෙවන ලදී. හරි. ළමයි රක්ෂණය කළ තියෙන කවද්ද? රයිට් 2016 රයිට් 7/1 දින තමයි ගෙවලා තියෙන්නේ. රයිට් 7/1 තමයි පුතේ ගෙවලා තියෙන්නේ. රයිට්. හරි. වර්ෂයකට වර්ෂයක රක්ෂණ ගාස්තු ලෙස 18000ක් ගෙවවලු. රයිට්. හරි ළමයි රයිට් මෙතනදී අපෙන් අහන්නේ ගෙවන ලදී. රයිට්. හරි අහන්නේ උත්තරේ බලන්න 2016 12/31 දිනට. රයිට්. මෙතන ඉඳන් පුතේ අපෙන් අහන්නේ රයිට් 2016 රයිට් 2016 12/31 දිනට. 2016 12/31 දිනට තමයි හදන්නේ. රයිට්. හරි ළමයි දැන් අපි මෙතන බලන්න ඕනේ මාස කීයද? රයිට්. මාස කීයද? මේ බලන්න. මේ 7/1 ඉඳන් 8/1 9/1 10/1 රයිට් 11/1 12/1 12/31 මෙතන පුතේ මාස 6ක්. රයිට්. පැහැදිලිද? මෙතන ළමයි මාස කීයක්ද? 6ක්. මෙතන මාස 6ක්. හරිද? මාස 6ක්. රයිට්. හරිද? මාස 6ක් තමයි මෙතන. රයිට්. තොර පුතේ 18000ක් ගෙවලා තියෙනවා. රයිට් 18000ක් ගෙවලා තියෙනවා පුතේ. මේ 18000න් ළමයි රයිට් මේ 18000න් රයිට් 9000ක් තියෙනව නේද? මේ 18000න් 9000ක් පුතේ මෙන්න මේ මාස 6ට අදාළයි. රයිට් 18000න් 9000ක් පුතේ මෙන්න මේ 12/31න් ඉවර වෙන මාස 6ට අදාළයි. හැබැයි පුතේ මේ 18000න් ඉතුරු 9000 රයිට් මේ 18000න් ඉතුරු 9000 පුතේ ඉදිරි වර්ෂයේ සඳහා ගෙවන ලදී. රයිට් නේද? මේක ඉදිරි වර්ෂයේ සඳහා. ඉදිරි මොකද්ද ළමයි? වර්ෂය සඳහා තමයි ගෙවලා තියෙන්නේ. ඉදිරි වර්ෂයේ සඳහා තමයි ගෙවලා තියෙන්නේ. ඒ කියන්නේ පුතේ වැඩිපුර ගෙවලා රයිට් නේද? වැඩිපුර ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු නැත්නම් ඉදිරි වර්ෂයේ සඳහා නැත්නම් ඉදිරියට ගෙවූ මොනවද ළමයි? රක්ෂණ ගාස්තු තියෙනවා කියද්ද 9000ක් රයිට් 18000ක් ගෙවලා තියෙනවා මේ 2016 12/31 වෙන දිනට මාස 6යි. ඒ කියන්නේ පුතේ 18000න් හරියටම භාගයක් මාස 6කට ගෙවලා තියෙනවා. රයිට් ඉතුරු සල්ලි ගෙවලා තියෙන්නේ පුතේ ඉදිරි මාස 6ට
9000ක් ගෙවලා තියෙන ළමයි මතක තියාගන්න උත්තරේ මොකද්ද පුතේ 2016 12:31 දිනට ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු 9000යි නේද උත්තරේ කීයද 9000යි පළවෙනි උත්තරේ වැරදි ලාභෝවලා ප්‍රකාශයේ 18000ක් දාන්නේ 9000යි දාන්නේ වර්ෂයට අදාළ ප්‍රමාණය උපචිත නැහැ ගෙවන්න නැහැ ඉදිරියට ගෙවලා තියෙන්නේ වගකීමක් නැහැ මේක වත්කමක් එහෙනම් පුතේ ඉදිරියට ගෙවූ රක්ෂණ ගාස්තු 9000යි 34ට උත්තරේ කීයද 34ට උත්තරේ අංක 4 34ට උත්තරේ අංක 4 right හරිද හරි ඊළඟ ප්‍රශ්න ටික තමයි ළමයි වැදගත්ම ප්‍රශ්න ටික right ඊළඟ ප්‍රශ්න ටික තමයි වැදගත්ම ප්‍රශ්න ටික මේක ටිකක් වෙලා යන්න පුළුවන් නේද ගොඩාක් ළමයි කියනවා පුතේ මේකට වෙලා යනවා හැබැයි පුතේ වෙලා යන්නේ නැහැ ළමයි මේවට කෙටි ක්‍රම තියෙනවා right නේද අපි ළමයි ප්‍රමිතියට ඉගෙන ගත්තොත් තමයි නේද මේවා ප්‍රමිතියට ඉගෙන ගත්තොත් තමයි ළමයි පුළුවන් වෙන්නේ දැන් උදාහරණයක් විදිහට මම උසස් පෙළ උගන්වන ඉඳ ළමයි මම මේ ප්‍රමිතිය පුළුවන් තරම් ආරක්ෂා කරගෙන තමයි උගන්වන්නේ නේද නිකන් කොමර්ස් කියලා නිකන් නේද ඔහේ නිකන් මේ උගන්වන්නේ නැහැ දැන් සාමාන්‍ය පෙළ විතරක් උගන්වන ගුරුවරයෙකුට වඩා අපි උගන්වන එකට ඇඩ්වාන්ස් ගතිය තේරෙන්නේ නැති නිකන් ලොකු දෙයක් තියෙනවා කියලා පේනවා ඇති ඒ හේතුව තමයි අපි උසස් පෙළ උගන්වන නිසා උසස් පෙළ උගන්වන හින්දා තමයි ඔයාට මේක right complete තේරෙන්නේ නේද ඉස්සරලා මම පටන් ගත්තේ සාමාන්‍ය පෙළ පන්ති නේද සාමාන්‍ය පෙළ පන්ති තමයි පටන් ගත්තේ ඊට පස්සේ right උසස් පෙළ පන්ති වල ළමයි වැඩි වෙනවත් එක්කම ටයිම් එක නැති වෙනවත් එක්කම සාමාන්‍ය පෙළ පන්ති මාස නේ අවුරුදු දෙකක් විතර නවත්තලා තිබ්බා හැබැයි මට අන්තිමට තේරුණා ළමයි මම සාමාන්‍ය පෙළ පන්ති කරන කාලේ නේද සාමාන්‍ය පෙළ පන්ති කරන කාලේ උසස් පෙළ පටන් ගත්තේ. ඒතකොට සාමාන්‍ය පෙළ පන්ති කරන කාලේ උසස් පෙළට ආපු ළමයි ගොඩක් ලොකු රිසාර්ට් ගත්තා. ඒ කියන්නේ මම ලොකුවට මහන්සි වෙන දෙයක් නැහැ. ඒ ළමයි ලොකු රිසාර්ට් ගත්තා. right ඒකට හේතුව right ඇත්තටම ළමයි මම අර අවුරුදු දෙකක් සාමාන්‍ය පෙළ අවුරුදු දෙකක් ඇතුලේ ඔයාට පුතේ right කොමර්ස් කියන විෂය පැහැදිලි කරද්දී කොමර්ස් කියන විෂය කියලා දෙද්දී ගණන් ටික හදද්දී මේ ඔක්කොම සම්පූර්ණ කරද්දී ළමයි ඇත්තටම ඔයාලා ලොකු දැනුමක් එක්ක උසස් පෙළට එන්නේ ලොකු දැනුමක් එක්ක උසස් පෙළට එනවා කියන්නේ පුතේ ලොකු තැනකින් පටන් අරන් ඔයාට වැඩ ටික කරා යන්න පුළුවන් හැබැයි සාමාන්‍ය පෙළ පන්ති නවත්තුවට පස්සේ පුතේ උසස් පෙළ පන්ති වලට ආපු ළමයි මුල ඉඳන් හදන්න වුණා right ඒක ටිකක් අමාරු වැඩක් නේද ඒක ටිකක් අමාරු නේ මොකද ඒ ළමයි පටන් ගන්න බිඳුවෙන් කොමර්ස් කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැතුව තමයි පටන් ගන්නෙ ඒ නිසා තමයි මම ආපහු සාමාන්‍ය පෙළ පන්ති පටන් ගන්න තීරණය කරේ right නැත්තම් පුතේ නේද ඒක මටම වාසි නේද අපි අයිලන්ඩ් රෑන්ක් දාද්දි ළමයි අයිලන්ඩ් රෑන්ක් දාද්දි නේද අයිලන්ඩ් රෑන්ක් වලට අවාසි වෙනවා ඒක right ඒ නිසා තමයි පුතා මේ විදියට right ප්‍රමිතියට නේද ප්‍රමිතියට හරි ක්වොලිටියට මේ ටික කියා දෙන්නේ එතකොට තමයි පුතා right වැඩේ දෙන්නේ නේද නිකන් නේද මේ අර සීනි බෝල චූටි බයිලා නැතුව right පිළිවෙලට වැඩේ කරන්නේ නිකන් ඇඩ්වාන්ස් නේද ලෙවල් විදියට කරන්නේ ඒකයි නේද නිකන් සිඟිති නේද සිඟිති ආතල් කතා සිඟිති නේද ඒවා ඉතින් හරියන්නේ නැහැ ඒවා හරියන්නේ නැතුව අපි කම්ප්ලීට් කරමු හරි පුතේ 35 40 දක්වා ප්‍රශ්න තියෙනවලු මේක බලන්න සුමුදු ළමයි right බලන්න සුමුදු 2016 1 දින 3,30,000ක් යොදාගෙන ව්‍යාපාරයක් ආරම්භ කරාලු ආධුනික ගිණුම් ලිපිකරුවෙක් හදලා තියෙන. කියන්නේ මේක හදලා තියෙන වැරදි ආකෘතිය වැරදි ළමයි right ආකෘතිය වැරදි වුණාට අපිට මේක හදලා පෙන්වන්න කියනවා right නේද අපිට මේක හදලා පෙන්වන්න කියනවා හරි බලමු අපි ඉස්සලාම ආනවා ළමයි අපෙන් මොකද්ද විකුණුම් පිරිවැය ඔයාලට මතකද විකුණුම් පිරිවැය ගන්න කොහොමද right විකුණුම් ළමයි මොකද්ද පිරිවැය මේකට ආකෘති ගහන්න ඕනේ නෑ ළමයි නේද මේවට ආකෘති ගහන්න ඕනේ නෑ right අපිට හදා ගන්න පුළුවන් විකුණුම් පිරිවැය ගන්නේ ආරම්භක තොගය ආරම්භක මොකද්ද ළමයි තොගය ආරම්භක තොගයට එකතු කරන ළමයි ගැනුම් ගෙනීමේ කුලි ආරම්භක තොගයට ගැනුම් එකතු කරනවා ගෙනීමේ කුලි එකතු කරනවා අවසානයේ අඩු කරනවා පුතේ මොකද්ද අවසන් තොගය කියලා අඩු කරනවා right හරි පුතේ මේක අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයකින්ද ආරම්භක තොගයක් නැහැ
මේක අලුතෙන්නේ පටන් ගත්ත ව්‍යාපාරේ නේද? අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක් ඉන්න පුතේ ආරම්භක තොගයක් නැහැ. බොහෝ දුරට ආරම්භක තොගයක් නැහැ. මෙතන රයිට් තොගයක් කියලා දීලකුත් නැහැ නේද? තොගයක් දීලත් නැහැ. ඔක්කොම විකුණලත් තියෙනවා රයිට්. හරි බලන්න පුතේ නම් රයිට් ඔව් ආරම්භක තොගයක් පැහැදිලිව පෙන්වන්නේ නැහැ කොතනවත් රයිට්. හරි. එහෙනම් බලමු පුතේ මොකද්ද විකුණුම් පිරිවැය? පුතේ ගැනුම් තියෙනවා 1.60ක් රයිට්. ගැනුම් තියෙනවා ළමයි කීයක්ද? 1,60,000ක් තියෙනවා පුතේ. ගැනුම් තියෙනවා 1,60,000ක්. රයිට් ආරම්භක තොගයක් නැහැ කොහොමත් අලුතෙන් පටන් ගත්ත ව්‍යාපාරයක් නිසා. ගෙනීමේ කුලී තියෙනවා 5,000ක්. ගෙනීමේ කුලී තියෙනවා පුතේ 5,000ක්. රයිට් අවසන් තොගයකුත් නැහැ දීලා නැහැ. ඒ කියන්නේ ඔක්කොම විකුණලා වගේ. එහෙනම් පුතේ විකුණුම් පිරිවැය කීයද? 1,65,000යි. විකුණුම් පිරිවැය කීයද පුතේ? 1,65,000යි. උත්තරයක් තියෙද? ඔව් උත්තරයක් තියෙනවා. රයිට් 30 පාඩු උත්තරේ අංක 2. 30 පාඩු උත්තරේ අංක 2. විකුණුම් පිරිවැය කීයද පුතේ? 1,65,000යි. විකුණුම් පිරිවැය කීයද පුතේ? 1,65,000යි. විකුණුම් පිරිවැය 1,65යි ඈ. 1,65,000 right. හරි. මේ ආනවා දල ලාභය. කොහොමද පුතේ දල ලාභය ගන්නෙ? සූත්‍ර මේකයි. දල ලාභය සමානයි ළමයි විකුණුම් වලින් අඩු කරනවා. විකුණුම් වලින් අඩු කරනවා විකුණුම් පිරිවැය. විකුණුම් මොකද්ද ළමයි? පිරිවැය අඩු කරනවා right. එහෙනම් පුතේ right දල ලාභය ගන්න විකුණුම් වලින් අඩු කරන විකුණුම් පිරිවැය. විකුණුම් කීයද? විකුණුම් පුතේ 2,50,000යි. විකුණුම් ළමයි 2,50,000යි. right විකුණුම් පිරිවැය අපි හොයාගත්තා 1,65,000යි. විකුණුම් පිරිවැය කීයද පුතා? 1,65,000. එහෙනම් විකුණුම් 2,50,000යි. විකුණුම් පිරිවැය 1,65,000. එහෙනම් දල ලාභය කීයද පුතේ? විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු කරපුවාම දල ලාභය ඇවිල්ලා කීයද? 90,000යි. එහෙනම් 2,50,000න් 1.65ක් අඩු කරා. right නේද? right වැරදිද? හරි. right වැරදි නේද? 2,50,000න් අඩු කරන්න තියෙන කීයද? 2,50,000 1,65,000ක් අඩු කරන්න තියෙන 90,000යි නෙමෙයි. වැරදි. right 90,000යි නෙමෙයි. කීයද පුතේ? හරි. 2,50,000න් අඩු කරන්න තියෙන්නේ අර 2,50,000න් අඩු කරන්නේ 1.65ක් නේද? හරි. උත්තරේ කීයද? 85,000යි ළමයි. right. එහෙනම් දල ලාභය කීයද? right දල ලාභය මෙතන right 85,000යි. 80 කීයද? 5,000යි. දල ලාභය 85,000යි ඈ. හරියට බලන්න. නේද? ගණන් වරද්දන්න එපා. ගණන් වැරද්දුවොත් ඉවරයි. ගණන් වැරද්දුවොත් ඉවරයි. එහෙනම් පුතේ 36 උත්තරේ කීයද? 36 උත්තරේ අංක 1. 36 උත්තරේ අංක 1. 36 උත්තරේ අංක කීයද? 36 උත්තරේ අංක 1. 2,50,000න් 1,65,000 කඩු කරා උත්තරේ කීයද? 85,000. 85,000 right. ඔන්නෝම හදන්න තියෙන්නේ. right කෙටි ක්‍රම තියෙනවා වඩ ඉතින්. ඊට පස්සේ පුතේ බලන්න. මේ ව්‍යාපාරයේ 2016 12:31 අවසන් වර්ෂයේ සඳහා පිළියෙල කරන ලාභෝ අලා ප්‍රකාශයේ ආයතන හා පරිපාලන වියදම්. ඒ කියන්නේ අපි ඉගෙන ගන්න පරිපාලන වියදම් කියලා. පරිපාලන වියදම් මොනවද? බලමු අපි පරිපාලන වියදම්. උඩේ ඉඳන් බලන් එද්දි ළමයි ගැනුම් ගෙනීමේ කුලිය අදාළ නැහැ, ප්‍රචාර ගාස්තු අදාළ නැහැ, ගෙවල් කුලිය යන්න. ගෙවල් කුලිය එනවා. right ගෙවල් කුලි. ගෙවල් ළමයි කුලි. ගෙවල් කුලිය කියන්නේ පරිපාලනයට යන වියදමක්. right ගෙවල් කුලිය නම් ගෙවල් කුලිය කීයද? ගෙවල් කුලිය ඇවිල්ලා 12,000යි. ගෙවල් කුලිය ඇවිල්ලා 12,000 right. බැංකු ණය පොලිය අදාළ නැහැ, දුන්වට්ටම් අදාළ නැහැ, විදුලි ගාස්තු අදාළයි. විදුලි right විදුලි ගාස්තු කීයද පුතේ? 2,500ක් right. විදුලි ගාස්තු වෙන 2,500ක නම් උත්තරේ ළමයි කීයද? 14,500. එහෙනම් පුතේ ආයතන පරිපාලන වියදම් කියන එකේ තේරුම තමයි පරිපාලන වියදම් කියන එක. ආයතන හා පරිපාලන වියදම් කියන එකේ තේරුම පරිපාලන වියදම්. එහෙනම් ළමයි උත්තරේ කීයද? 14,500යි. උත්තරේ 3. 37ට උත්තරේ 14,500යි. උත්තරේ අංක 3. උත්තරේ අංක 3. හරි උත්තරේ අංක 3 right. හරි ඊට පස්සේ පුතේ මේකෙත් right මේකේ අහනවා අපෙන් 38 right 38 අහනවා පුතේ අවසන් වර්ෂයේ සඳහා මුදලින් ගෙවා ඇති බැංකු ණය පොලිය කොච්චරද? right හරි right මුදලින් ගෙවලා තියෙන බැංකු ණය ප්‍රමාණය කොච්චරද කියලා අහන්නේ right. මේක හොයන්නේ කොහොමද ළමයි? මුදලින් ගෙව්ව බැංකු ණය ප්‍රමාණය හොයාගන්නේ කොහොමද right? අපි දන්නවා ළමයි
මෙතන බැංකු ණය කියලා කොටස් දෙකක් තියෙනවා right මෙතන ළමයි මොකද්ද බැංකු ණය කියලා පුතේ කොටස් දෙකක් තියෙනවා right බැංකු ණය කියලා කොටස් දෙකක් තියෙනවා කොහොමද එතකොට මුදලින් ගෙව්ව ගාන අපි හොයාගන්නේ මෙන්න මේම සූත්‍රයක් තියෙනවා ඔයාලට මතක ඇති right නේද හරි පුතේ මුළු නැත්නම් බැංකු ණය වියදම right බැංකු ණය නැත්නම් අපි කියන්නේ මුළු බැංකු ණය පොලිය සමානයි right එහෙනම් බැංකු ණය මොකද්ද ළමයි පොලිය බැංකු ණය පොලිය සමානයි right බැංකු ණය පොලිය සමානයි පුතේ මුදලින් ගෙවූ ප්‍රමාණය ධන right පැහැදිලිද මුදලින් right මොකද්ද ගෙවූ ප්‍රමාණයට මුදලින් ගෙවූ ප්‍රමාණයට එකතු වෙන්න ඕනේ පුතේ මොකද්ද right උපචිත ප්‍රමාණය right ඒ කියන්නේ මුදලින් ගෙවුව ප්‍රමාණය කියන්නේ right මුදලින් ගෙවුව ප්‍රමාණයට ළමයි උපචිත කියන්නේ ගෙවන්න තියෙන ටික right ගෙවන්න තියෙන ටික right පුතේ බැංකු ණය පොලිය කියලා අපිට දීලා තියෙනවා මෙයා 6000ක් right මේ ලාභෝවලා ප්‍රකාශයේ මුළු බැංකු ණය පොලිය කීයද පුතේ මුළු බැංකු ණය පොලිය 6000ක් කියලා තියෙනවා right අපි මුදලින් ගෙවුව ටික දන්නේ නැහැ පුතේ මුදලින් ගෙවුව ටික දන්නේ නැහැ හැබැයි අපි උපචිත ප්‍රමාණය දන්නවා right බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශය බලන්න මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ පහළම තියෙනවා පුතේ උපචිත බැංකු ණය පොලිය කියලා කීයද 2500ක් උපචිත බැංකු ණය පොලිය කියලා 2500ක් තියෙනවා එහෙනම් පුතේ කීයද උත්තරේ right එහෙනම් උත්තරේ කීයද පුතේ මුදලින් ගෙවුව ප්‍රමාණයයි උපචිත ප්‍රමාණයයි තමයි මුළු ප්‍රමාණය වෙන්නේ එහෙනම් ළමයි උත්තරේ 3500යි නේද උත්තරේ කීයද පුතේ 3500යි එහෙනම් 3500 මෙතන 3000යි මෙතන 4000යි 5යි 6000 right එහෙනම් උත්තරේ පුතේ 3500යි right 38ට උත්තරේ කීයද 38ට උත්තරේ ළමයි උත්තරේ අංක 2 38ට උත්තරේ අංක 2 right shape නේද 38ට උත්තරේ අංක 2 හරි නියමයි 39 හිමිකමේ වැඩිවීම කියන්නේ පුතේ ශුද්ධ ලාභය හිමිකමේ වැඩිවීම කියන්නේ මොකද්ද පුතා හිමිකමේ වැඩිවීම කියන්නේ ශුද්ධ ලාභය එන ශුද්ධ ලාභය කීයද 56500යි උත්තරේ 2 right උත්තරේ 2 39ට උත්තරේ 2 56500යි ශුද්ධ ලාභය කියන්නේ ඒක මතක තියාගන්න හිමිකම වැඩි වෙන්නේ පුතේ ඒක පුද්ගල ව්‍යාපාරයක ශුද්ධ ලාභය නිසා හිමිකම වැඩි වෙන්නේ ඒක පුද්ගල ව්‍යාපාරයක මොකද්ද ශුද්ධ ලාභය නිසා අන්න පුතා උත්තරේ අංක 2 ඊට පස්සේ පුතේ මුළු අත්කම්මා වගකීම් පිළිවෙලින් අහනවා right ඔන්න වැරදෙන්න පුළුවන් ප්‍රශ්නයක් right හරි අපි බලමු වත්කම් right අපි බලමු වත්කම් මොනවද කියලා මේ පැත්තේ බලමු වගකීම් මොනවද කියලා වත්කම් මොනවද වගකීම් මොනවද කියලා එකින් එක ගණනය කරලා බලමු right පරිස්සමෙන් උඩ ඉඳන් බලන්න හරි විකුණුම් ලද වට්ටම් ගෙනුම් ගෙනීමේ කුලී ප්‍රචාරණ ගාස්තු ඒ මොකුත් අදාළ වෙන්නේ නැහැ හරි මෝටර රථ තියෙනවා පුතේ ලක්ෂ 3ක් හරි මෝටර රථ තියෙනවා කීයක්ද හරි මෝටර රථ තියෙනවා ළමයි ලක්ෂ 3ක් right වත්කම් පැත්තේ මෝටර රථ තියෙනවා ලක්ෂ 3ක් හරි ඒක තියෙනවා හරිද ලී බඩු තියෙනවා ලක්ෂයක් ඒකත් වත්කමක් ලී බඩු තියෙනවා ලක්ෂයක් ඒකත් වත්කමක් මෙයා හරියට එකතු කළත් දන්නේ නැහැ ණය ගැති තියෙනවා 30000ක් ඒකත් වත්කමක් ණය ගැති තියෙනවා 30000ක් වත්කමක් මුදල් ශේෂයක් තියෙනවා පුතේ 45000ක් මුදල් ශේෂයක් තියෙනවා 45000ක් ඒකත් මොකද්ද ඒකත් වත්කමක් එහෙනම් පුතේ උත්තරේ බලන්න මෙතන 0.3යි මෙතන right 5යි 4 5 6 7යි හරි 4,75,000යි එහෙනම් පුතේ වත්කම් ප්‍රමාණය කීයද වත්කම් ප්‍රමාණය විල්ලා 4,75,000යි 4,75,000 right බලමු වගකීම් හරි බැංකු ණය කියන්නේ වගකීමක් ළමයි බැංකු ණය 50000යි නේද බැංකු ණය කියන්නේ වගකීමක් right ණය හිමියෝ කියන්නේත් වගකීමක් 36000 ණය හිමි කියන්නේත් වගකීමක් පුතේ හරි උපචිත බැංකු ණය පොලිය කියන්නේත් වගකීමක් 2500 ලේසි නේද ලේසි එකතු කරන්න තියෙන පුතේ මේ පැත්තේ 500යි මේ පැත්තේ 8යි 5යි 6යි 7යි 8යි 88000 කීයද පුතේ 500යි එහෙනම් උත්තරයක් තියෙද බලන්න 88500 යන ළමයි 40ට උත්තරේ කීයද 4,75,000යි 88500යි එන ළමයි උත්තරේ 40ට උත්තරේ අංක 4 40ට උත්තරේ අංක 4 right හරිද හරි එහෙනම් පුතේ අපි
2017 MCQ පේපරෙත් මේ විදියට සම්පූර්ණයෙන්ම නිම කරා. 2017 MCQ පේපරේ මේ විදිහට පුතේ අපි අද සම්පූර්ණයෙන්ම නිම කරා. right එහෙනම් ඊළඟට අපිට තියෙන පුතේ කවද්ද 2018 MCQ පේපරේ සම්පූර්ණයෙන්ම සාකච්ඡා කරන්න තමයි තියෙන්නේ. හරි එහෙනම් පුතේ අපි ඊළඟට හම්බෙමු 2018 MCQ පේපරෙන්. ඒ අතරමම ඔයාට right පාඩම් ටික ගොඩ දා ගන්න අවශ්‍ය ෂෝට් නෝට් ටිකකුත් දාන්නම් අපි ලස්සනට වැඩ ටික කරමු. right හරි එහෙනම් පුතේ හම්බෙමු එහෙනම් අපි 2018 සාමාන්‍ය පෙළ පේපරයත් එක්ක. right එහෙනම් හැමෝටම පුතේ ජය වේවා. වැඩ ටික කරන්න ලස්සනට වැඩ ටික කරන්න උවමනාවෙන්. right එහෙනම් හැමෝටම ජය වේවා.